අනතුරක් දැනී නුඹ තැනු නෞකාවේ පාවයන්නෙමි සයුරට බිලිවී රට දයමුදාගනී. සහෘදයනි, අද අපි කතා කරන්න යන ගීතය තවත් එක් ප්‍රේම කතාවක් නම් නෙමෙයි. මේක අතීතයේ සිද්ධ වෙච්ච විශාල වරදක්. ඒ වැරද්ද නිවැරදි කරන්න කරන ලද ජීවිත පරිත්‍යාගයක්. මට මේ කතාව දැනගන්න ලැබෙන්නේ ජනප්‍රවාදයකින්. ඒක නිසා අතීත කතාව මම මේ කියන කතාවට වඩා යම්කිසි ක්‍රමයකින් වෙනස් වෙන්න පුළුවන්. මගේ අතින් වැරදි දෙයක් කියවලා තිබ්බොත් ඔයගලන්ට එක කමෙන්ට් සෙක්ෂන් එකේ නිවැරදි කරන්න පුළුවන්. අතීතයේ ලංකාවේ හිටියා කැලණි තිස්ස කියලා රජ කෙනෙක්. මේ රජතුමාට මල්ලි කෙනෙක් හිටියා උත්තිය කියලා. මේ උත්තිය කුමාරයා රජ බිසව සමග රහස් සම්බන්ධයක් පවත්වලා තියෙනවා. ඒ සම්බන්ධය එළිවෙන්න යනකොට ඔහු පැනලා යනවා. ඔහු පැනලා ගිහිල්ලා ඔහුගේ ගෝලයෙක්ව වෙස්වලාගත්ත මහාන කෙනෙක් භික්ෂුවක් වශයෙන් නැවත රජවාසලට යවනවා. මේ ගෝලයා අතේ යවන්න යන්නේ රජ බිසවට හසුණා. අපි දැන් කාලේ අපේ තේරණ භාෂාවෙන් කියනවා නම් ලව් ලෙටර් එකක්. එතකොට මේක යවන්න ක්‍රමයක් කල්පනා කරද්දි තමයි දකින්නේ කල්යාණ කියලා රහත් භික්ෂුවක් ඉන්නවා. උන්වහන්සේ රජමාලිගාවට වඩිනවා දාන එකට. එතකොට මේ ගෝලයට පුළුවන් වෙස්වලාගෙන භික්ෂුවක් වශයෙන් උන්වහන්සේගේ පිටුපස ගමන් කරන්න. උන්වහන්සේ පිටුපස ගමන් කරනවා. ගමන් කරලා දානෙට සහභාගී වෙනවා. දානේ වළඳලා නැවත ආයෙ යන්න හදනකොට මේ වෙස්වලාගත්තු කෙනා රජ බිසවට හසුණක් දෙනවා. මේක දෙන්න හදද්දී මේක බිම වැටෙනවා කියලා තමයි මට දැනගන්න ලැබිච්ච කතාවේ තියෙන්නේ. නමුත් ඒක රජතුමා දැනගන්න. රජතුමා හසුණ ආරම්භ බලද්දී මේ කාරණේ සම්පූර්ණයෙන්ම අහු වෙනවා. මේක දැනගත්ත රජතුමාට හොඳටම කේන්ති යනවා. රජතුමා හිතනවා මේ කල්යාණ භික්ෂුව තමයි මේ දේ කරලා ඇත්තේ කියලා. රජතුමා මේක වරදවා තේරුම් ගන්නවා. රජතුමාට ආපු කේන්තිය පාලනය කරගන්න බැරි වෙලා රජතුමා අණ කරනවා මේ කල්යාණ හාමුදුරුවන්ව උතුරන තෙල් හැලියකට දාලා මරන්න කියලා. දැන් සහෝදරයනි, මේ සිද්ධ වෙන්න යන දේ ගැන මේ කල්යාණ ස්වාමීන් වහන්සේ දැනගන්නවා. උන්වහන්සේ හැබැයි කිසිම පාවාදීමක් කරන්න යන්නේ නැහැ. වැරද්දක් උන්වහන්සේ කළේ නැතත් උන්වහන්සේ නිශ්ශබ්දව ඉන්නවා. ඒ ඉන්න ගමන් උන්වහන්සේ මෙනෙහි කරනවා මේ කුමන කර්මයක් උන්වහන්සේට පළ දෙන්න යනවද? එයි උන්වහන්සේට මෙහෙම වෙන්න යන්නේ කියලා. සහෘදයනි, රහතන් වහන්සේලාට උන්වහන්සේලාගේ අතීතය ආත්ම භාවයන් දැකීමේ හැකියාවක් තියෙනවා. උන්වහන්සේ මේ අවස්ථාවේදී මෙනෙහි කරලා බලනවා මොන වැරද්දක් කළාටද උන්වහන්සේට මෙහෙම ඉරණමක් අත් වෙන්න යන්නේ කියලා. එතනදී උන්වහන්සේ දකිනවා අතීත ආත්මික උන්වහන්සේ ගොපළු දරුවෙක් වෙලා ඉපදෙලා ඉන්න වෙලාවක උණු කර්මෙන් ඉන්න කිරිහැලියකට වැටිච්ච මැස්සෙක්ව කේන්තියෙන් ඒ කිරේම ගිල්ලලා මරනවා. ඒ කරන ලද පාප කර්මයේ අවසාන විපාකේ තමයි උන්වහන්සේට මේ අත් වෙන්න යන්නේ. ඒක උන්වහන්සේ දැනගෙන මේක උන්වහන්සේ දැනගත්තන් පස්සේ උන්වහන්සේගේ එර්දි බලයෙන් රෝම කූපයකටවත් හානියක් වෙන්නේ නැති විදිහට තෙල් කටාරමට වෙලා ඉන්නවා. නමුත් උන්වහන්සේ තේරුම් ගන්නවා මේ රහත් ඵලයක් ලැබුවත් වැඩක් නැහැ, මේ කර්මයෙන් නම් ගැලවීමක් නැහැ කියලා. මේක තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ ගාථා කිහිපයක් දේශනා කරලා උන්වහන්සේ පිරිනිවන් පානවා. මේ ගාථාවල තමයි කියන්නේ තේල කටහ ගාථා කියලා. මේ භික්ෂුවට වෙච්ච අසාධාරණේ දැකලා දෙවිවරුන්ට හොඳටම තරහා යනවා. ඒක නිසා ඒගොල්ලන් මොහොත කලබලා මොහොත ගොඩ ගලන්න සලස්සනවා. ඒක අපේ ව්‍යවහාරයෙන් කියනවා නම් සුනාමි තත්වයක් කියලා හිතන්න. මේකට සුනාමි කියලා නමක් දාගත්තට ලෝක ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන පළවෙනි මුහුදු ගැල්ම මේක තමයි ලිඛිත ඉතිහාසයක අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ කතාවේ රජතුමා මේ සත්‍ය සිදුවීම තේරුම් ගන්නකොට පරක්කු වෙලා වැඩි. ඊට පස්සේ රජතුමා ඔහුගේ ශාස්ත්‍රකරුවන් වහම කැඳවනවා. කැඳවලා මේ වෙච්ච සිද්ධිය පැහැදිලි කරලා පස්සේ ඔවුන් කියනවා මේ විනාශය වළක්වන්න නම් ඔබ වහන්සේගේ දියණියව මොහොතට බිලි කරන්න වෙනවා කියලා. ඊට පස්සේ මේ කතාව රජතුමාගේ දියණිය වන විහාර මහදේවියට දැනගන්න ලැබෙනවා. එතුමිය එක පයින්ම කැමති වෙනවා තමන්ගේ ජන්ම භූමිය බේරා ගැනීම සඳහා තමන්ගේ ජීවිතේ පූජා කරන්න. ඊට පස්සේ රජතුමා පොඩි නැවක් සූදානම් කරලා විහාර මහදේවියව ඒකේ තියලා මොහොතට පා කළා අරිනවා. අතීත කතාවල සඳහන් වෙන විදිහට මේ නැව මොහොතට ගියත් කරාන් පස්සේ මොහොත නැවතත් ප්‍රකෘති තත්වයට පත් වෙලා තියෙනවා. නමුත් ඇගේ ඒ කුඩා නැව මොහොත දෙසට දිගටම ගමන් කරමින් පැවතලා තියෙනවා. ඊට පස්සේ මේ නැව කිසිම ආපදාවකින් තොරව ලංකාවේ දකුණු ප්‍රදේශයේ රුහුණේ කිරින්ද කියන ප්‍රදේශයේ වෙරළකට ගොඩ ගහලා තියෙනවා. සහෘදයනි, සමහර ජනප්‍රවාදවලට අනුව මේ බෝට්ටුව ගොඩ බහින්නේ පොතුවිල් ප්‍රදේශ
ප්‍රදේශයේ තියෙන මුහුදු මහා විහාරය කියන පොදු බිමට. එතකොට මේ ප්‍රදේශයේ ඒ කාලේ පාලනය කරන්නේ කාවන්තිස්ස කියන රජු. මේ රජතුමා මේ කුමරියව පෙරහැරකින් තමන්ගේ රජමාලිගාවට එකගෙන එනවා. මෙම කුමරිය නිර්භීතව තමන්ගේ උපන් බිමට කරපු ඒ කැපවීම ගොඩක් අගය කරලා ඇයව විවාහ කර ගැනීමට තීරණය කරනවා. පසුව කාවන්තිස්ස රජුට සහ මෙම කුමරියට දාව පිරිමි ළමයි දෙන්නෙක් ඉපදෙනවා. ඔවුන් දෙදෙනා තමයි සද්ධාතිස්ස රජු සහ ගාමිණී අභය රජු. නොහොත් දුටු කැමුණු රජු. සහෘදයනි, මොහොතක් හිතන්න, තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරන්න අවස්ථාවක් හම්බ වෙනවා නම් මේ කතාව කියද්දි හෝ මේ සින්දුව අහද්දී ඕගොල්ලන්ගේ ඇඟිල්ලේ නලියනවා නම් හුස්ම ගැනීමේ වේගය වෙනස් වෙනවා නම් ඒ කියන්නේ ඔයත් ඔබගේ ජීවිතයට වඩා රටට ආදරේ කියන එක. තමන්ගේ රටට ආදරේ කරන්න ඔය කවුරුණත් කමක් නැහැ. ඒකට ඔයගේ ජාතිය, ඔය අදහන ආගම අදාළ නැහැ. කොටින්ම කියනවා නම් ඔයා ලංකාවේ ඇතුලේ ඉන්න ඕනෙත් නැහැ. වෙන රටක උනත් ජීවත් වෙන්න පුළුවන්. තමන්ගේ රටට ආදරේ කරන්න තමන් කවුද ඉන්නේ කොහෙද කියන එක කිසිම බාධාවක් නෙමෙයි. විහාර මහාදේවී වගේ කාන්තාවන් අදත් සමාජයේ ඉන්නවා. ඔයගොල්ලන් හිතන්නේ ඒගොල්ලන් කොහේ ඉන්නවා වෙන්නේ නැද්ද? ඔවුන් වෙලාවක පන්ති කාමරේ ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් ගෙදර කුස්සියේ ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් රාජකාරී කරන ආයතනයේ වෙන්න පුළුවන්. නැත්නම් මහමග ගමන් කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි මෙහෙම හිතමු. ඔබ යුද්ධයෙන් ආබාධිත වෙච්ච සෙබලෙක් බලා ගන්න දයාබර බිරිඳක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ ළමුන් කීප දෙනෙක් බලාගෙන ඔවුන්ට උගන්වමින් ඔවුන්ට කන්න බොන්න දීලා ආදරෙන් රැක බලා ගන්න අම්මා කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ ආයතනයක රාජකාරී ගොඩක් කරමින් වගකීම් ගොඩක් දරන කාන්තාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කවදා හරි රටේ ආර්ථිකයට ශක්තියක් එනවා කියලා හිතාගෙන ඉගෙන ගන්න සිසුවියක් වෙන්නත් පුළුවන්. මම මේ කිව්ව නොකිව්ව කාන්තාවන් ගොඩක් ලංකාවේ ඉන්නවා. එන සියලු ප්‍රශ්න ශක්තිවත්ම දරාගෙන ජීවිතේට මුහුදෙන කාන්තාවක් ඇයි සිතන්න. ඔබත් නූතන සමාජයේ විහාර මහාදේවියක්. මගේ සහෘදයනි, මේකේ හිතන්න යමක් තියෙනවා. කරන ලද කර්මය කොච්චර පොඩි වුණත් එක කාලයක් ගිහිල්ලා හරි විඳවන්න වෙනවා. අනික තමයි අන්තිමේට රට බේරෙන්නේ සටන් කරලා නෙමෙයි ජීවිත පරිත්‍යාගයෙන් කියන එක. ඉතින් සහෘදයනි, මේ අතීත කතාවට නම 50ක් එකතු කරන්න උමාරියා සහ චරිත අතලගේ සමත් වෙලා තියෙනවා. මේ සින්දුවේ නම තේල කතා ගාථා.